හායි අද හදමු මෙන්න මේ වගේ රසම රස දැල්ල කරි එකක්. මුලින්ම දැල්ල ටික හොඳට සුද්ධ කරගෙන මේ වගේ කපා ගන්න. ඊට පස්සේ තෙල් එකට මම මේ දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න. තක්කාලි ටිකක් දාලා මේ වගේ හොඳට මික්ස් කරගෙන මම මේ දීලා තියෙන කුළු බඩු ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු කරගෙන එකට අපි කපාගත්ත දැල්ල ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට මික්ස් කරගෙන විනාඩි 10ක් විතර වහලා උයා ගන්නවා. මම මේ වෙලාවේ වතුර දාන්නේ නැහැ. මොකද දැල්ලන්ගේ වතුර තියෙන නිසා. ඊට පස්සේ මම මේ පියන ඇරලා මේකට බෙදපු තුන පහකුත් ටිකක් එකතු කරගෙන තව චූටි වෙලාවක් උයා ගන්නවා හොදියක ඉඳනකම්. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත රසම රස දැල්ල කරි එක. සැරට රසට කන්න කැමති අය අනිවාර්යෙන් මේ රෙසිපි එක හදන්න. මේ රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆේවරිට් දාගන්න. තව රෙසිපීස් බලන්න මම ෆලෝ කරන්න. බයි බයි.